Good morning guys. Hi guys. Sunna අපි ආවා. මිනිහ අපේ කට්ටිය මේ අපි දැන් යන්නේ ඔයට පොඩ්ඩක් හකුල් තෙමා ගන්න. අපේ නඩේ ගුරා යනවා. පියාගේ පිටපස්සේ තමයි දැන් යන්නේ කෝ. දැන් ඔන්න අපි ලං වෙලා තියෙන්නේ. අනේ. කලිත් පාරක් නේ. මොකද මේ බෑග් එක උතුස්සා? නාන්නා. ඔන්න දැන් කට්ටිය මේ නෑව ඔය මේ ඉන්නේ අපි නම් නෑ ඔකේ නෑව දැන් අපි යන්නේ එහෙනම් බත් කනකොට හම්බෙමු ඉන්නේ ගෙදර අයිතිකාරයා කියලා හිතන් ඉන්න එකනා ඇත්තටම යන්නේ මේ අයිතිකාරයා මේ අර නම් තමයි අයිතිකාරයා අපේ නැති අපි දැන් යන්නේ අපි ඇත්තමට මේ ගමන ආවේ තනියම ඒ වුණාට අපි ලක්ෂිව දාලා තමයි අපි ආවේ ඒ වුණාට අපි ලක්ෂිව හම්බුණා මෙන්න බලා ගන්න මෙන්න මේ ගහේ රැඳිලා ඉන්න අපේ ලක්ෂි. එයා අපිට හොරෙන් ගස් නැගලා. මේ ඉන්නේ එක කකුලෙන් ඉන්නවා. මෙන්න ලක්ෂි ඉන්නවා. ලක්ෂි බහින්න. ඉන්න අපේ ලක්ෂි. ලක්ෂි මොකට නැංග ඒක නම් ඇත්ත බලන්නකො බහ ගන්නද? Hi guys මේ අපි පොඩි කලබලයක් තිබ්බා අපේ මේ ඩිපාර්ට්මන්ට් දෙදලා ඒක මේ ඊමේල් එකක් ගාවිලා තිබ්බා ඒකින්ද මේ පොඩ්ඩක් මේ කලබලේ තිබ්බා. අපි දැන් මේ වාහනේට නැගලා ඉන්නේ. අපි වාහනේක යන්න යන්නේ. නංගි ඉන්න කටින මෙන්න අපි දැන් නානකොට එනම් හම්බෙමු මිනිස් පුලුටක් නෑ එළු පුලුටක් නම් තිම්බ මගදී හම්බුණා මිනිස් පුලුටක් නෑ අපි දැන් මේ යනවා තාම ඉවර නෑ අපි බලමු අපේ මේ චාරිකාව කොහොම වෙයිද කියලා අල්ලන යනවා අපේ චාරිකාව කොහොම එකක් වෙයිද කියලා බලමු අපි නාටි Hi guys ඔන්න මං ආයෙ ආවා මෙන්න දැන් කට්ටිය මේ දුක බදාගෙන කරනවා දුක බදාන මෙන්න කොටන මේ පොඩ්ඩක් මේ තදබදේ මාර්ග මේ ATM එකේ තදබදේ මීරන් ගියා සල්ලි ගේන්න අපිට හොඳට කන්න දෙන්න යා සල්ලි ගේන්න ගියා ඊළ අපි ඩ්‍රයිවර් අංකල් උන්ට හයි කියන ඔන්න අපි ආවා දැන් නෑවා කට්ටිය දැන් නාලා ඉන්නේ කට්ටිය දැන් නාලා අලුත් ඇඳලා ඉන්නේ මේ නේ කාල අලුත් ඇඳලා හසින්දු සමනස බත් එකක් කනවා සෝරි අපි කාලා දැන් දමාන යනවා වැඩි නායකතුමා හම්බෙලා වන්නිලත් හම්බෙලා අපි මේ මීරන්ගේ පරම්පරාව ගැන දැනගන්න යනවා අපි ගිහින් හම්බෙමු bye Hi guys මේ දඹානෙන් දැස්සා අපි දැන් මේ දඹානෙන් ඉන්නේ මෙයාගේ තොරතුරු තමයි දැනගන්න යන්නේ මෙයා මොන වැඩි කුලයටද ඒක වෙන්නේ කියලා
මේ අපි කට්ටිය තුනංගි ඉන්න සෙට් එක. දැන් කට්ටිය මේ වැද්දගෙන යනවා තමයි. හායි කට්ටිය අපි දැන් මේ මොකද වන්නිල මේ සෝරි මොකද වැද්දන්ගේ මේ කෞතුකාගාරය වගේ එක බලලා ආවා. දැන් අපි යන්නේ වන්නිල ඇත්තොන්ව හම්බෙන්න. අපි වැන්තුන වන්නිල ඇත්තොත් එක පොඩ්ඩක් මේ කතා කරලා පොඩ්ඩක් විස්තර දැනගෙනමු. අපේ කට්ටිය දැන් ඉස්සරහින් යනවා. ලස්සන ගියක් වගේ තැනක තමයි වන්නිල ඇත්තෝ ඉන්නේ. අපි ගිහින් බලමු. Hi guys, ඔන්න අපි ආවා මයියාගේ පන්සල වඳින්න. මේ ඉන්න අපි කට්ටිය ඉන්නනේ මෙහෙට අපි කට්ටිය. Hi. අපි දැන් මල් පූජා කරා, හඳුන් කුරුපත්තු කරා, පෑන් වකා කොම කරා. මේ ඉන්න අපි කට්ටිය. මේ ඉන්න නංගි වතන ගහන තමයි ආවේ. මේ ඉන්නේ අයිතිකාරය කියලා හිතාගෙන ඉන්න එක නා. ඉන්න සිරි ඉන්න කට්ටිය. හරි එහෙනම් අපි ඊට පස්සේ වෑන් එකට ගිහින් ගෙදරදී රෑ කැමති හම්බෙමු. අපි දැන් මේ රෑට ගෙදරට යන්න හදුවේ. අපට මේ අයිස්ක්‍රීම් කඩයක් දැක්කා. අපි නැවතුණා. මේ අයිස්ක්‍රීම් ගත්තා. ඒ කට්ටිය